තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපමාද රතෝ බික්ඛු පමාදේ භය දස්සීවා අබම්භෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ. හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණයි. මේ හිමිදිරි උදෑසන දහම් නැන ටීවී නාලිකාවේ ධම්මචින්තා වැඩසටහන නරඹන ඔබ හැම දිනාටම අද මම පැහැදිලි කරන්න කියලා දෙන්නේ අප්පමාද වග්ගයේ 12 වෙනි ගාථාව. මේ ගාථාවෙන් කියවෙන සරල අදහස පමාවෙහි බය දක්නා නොපමා භවයේ ඇලුණු භික්ෂුන් වහන්සේ කිසිම අවස්ථාවක පිරිහෙන්නේ නැති කෙනෙක්. ඊට හේතුව උන්වහන්සේ හැම මොහොතේම පමාවෙන් වින් වෙලා නොපමා භවෙන් ඇලිච්ච භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේ ඒ නිවන සමීපෙහි සිටින භික්ෂුන් වහන්සේ නමක්. නිවන් දැකීමට සමීප භික්ෂුන් වහන්සේ නමක් කියන කාරණාව තමයි මේ ධම්මපදයේ මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.